good morning යාළුවනේ සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම. අද මම ඔන්න බොන්චි කරියක් හදන්න යන්නේ. දැන් මම බොන්චි යලා ඒකට හදන්න යන්නේ. ඔන්න මම කපාගත්ත අල්ල ටික දානවා මේකට. දැන් මම මේකට දානවා ලුණු ටිකක් දානවා. 3-5 කුඩු ටිකක් දානවා. කහ ටිකක් දානවා. මිරිස් කුඩුත් පොඩ්ඩක් වෙන්න දාන්න. වේලලා බෙදලා තියෙන උළුහල් ඇට ටිකක් දානවා. එතකොට මෙතන තියෙනවා මම රම්පෙයි කරපිංචයි ලුණුයි කපලා තියෙනවා. මම ඒ ටිකක් දානවා මේකට. ඒකල මම මේකට දානවා දිය කිරි ටිකක් දානවා. දැන් මේක දිය කිරි දාලා මේක දිය කිරිෙන් තැම්බෙන්න තියලා ඊට පස්සේ මේක තැම්බෙනකොට මම දානවා මිටි කිරි මේකට. දැන් බොන්චි කරි එකක් ඉදෙනවා තාම. තව දිය කිරි මිටි කිරි දාලා නැහැ තාම. දිය කිරි වලින් තැම්බෙන්නේ මේක තාම. එතකොට මෙතන සෝයා එක දැන් තැම්බිලා ඉවරයි. දැන් බොන්චි කරිය හරි. මම මේකට මිටි කිරි ටික දාලා දැන් මේ ටිකක් ඉදෙන්න ඇරියා. තව ෂුට්ටකින් බාන්න පුළුවන් මේක. හරිම සුවඳයි දැන් නම් බොන්චි කරිය. දැන් මම සෝයා එක තම්බගෙන තියෙන්නේ. දැන් මම මේකට දානවා උළුහල් ඇට ටිකක් දානවා. ලුණු චුට්ටක් වෙන දාන්න. මොකද අපි මේක තම්බන කොටක් දැම්මනේ ලුණු ඒ නිසා. එතකොට කහ කුඩු පොට්ටක් දාන්න. මම මේකට 3-5 දාන්නේ නැහැ. මොකද මේකේ තියෙන පැකට් එකේ තියෙනවනේ 3-5 කුඩු හැම. ඒ නිසා මම මේකට දානවා ගම්මිරිස් කුඩු පොට්ටක් දානවා. තව දානවා මම මිරිස් කපලා තියෙනවා. ආයෙ ලුණු ටිකක් කපලා තියෙනවා. මම මේ දෙකත් මේකටම දානවා. තව මම මේ කපලා තියෙනවා මේකේ අර තිබුණ කුඩු එක. ඒකත් මේකට මම දාගන්නවා. මේකේ මම කොම දැම්මේ නෑ. මම භාගයක් විතර දැම්මේ. දැන් මම තෙල් එකක් ලිපේ තියලා තිනවා. දැන් තෙල් එක රත් වෙනවා. මම මේකට බෑට ටිකක් දානවා. දාලා මූඩිය වහන්න නැත්නම් මේකට විසික් වෙනවා බෑට. අප ටික පුපුරලා ඉවරයි. මම දැන් මේකට දානවා කපාගත්ත සුදු ලුණු ටිකක්. සුදු ලුණු ටිකක් දුඹුරු පාට වගේ වෙනකොට අපි දානවා මේකට රම්පේ කරපිංචයි ටිකක්. දැන් මේක ටිකක් බැදිලා තියෙන්නේ. මම මේකට දාගන්නවා සෝයා මීට් එකට තෙල් ටික සුදු ලුණු ටික එහෙම කර වෙනකොට මම මේක දාලා දැන් සෝයා මීට් එකත් හරි. එතකොට මම උයලා තියෙනවා බත් එකක් උයලා තියෙනවා. පුංචි කරිය හරි දැන් පුංචි යලයි දෙක එකට උයලා තියෙන්නේ. සෝයා මීට් එකත් හරි. ඉතින් යාළුවනේ ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි. පරිස්සමින් ඉන්න, සතුටින් ඉන්න. ආදරේ ගොඩක් හැමෝටම.